hina වෙන්න නෙමෙයි අඬන්න වෙන්නේ ඈ. එකම එයා එකම මම. ඉන්නෝනේ අර ඔය ඊට පස්සේ හරි. අර එක්සෙප්ෂනල් චරිතක තමයි සෙකන්ඩ් ෂයි එකේ රෑන්ක් එක ගන්න. සාමාන්‍ය සමහර ළමයි මෙතන ඉන්නවා ෂයි එක පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් තනියෙන් වැඩ කර මුළු වෙලාවක කරත් පැය 20ක් එන්නේ නැහැ. දැන් අර කොල්ලෙක් ඉන්නවා මේ ඔය මෙතන හිටියා ඉන්ස්ට්‍රක්ටිං කොල්ලෙක් මේ නෑ ඕන්නේ නෑ කියන්න ඕනේ නෑ මේ ටිකේම මේ එයා කිව්වා එනේ යා ෆස්ට් ෂයි එකේ ඇවිල්ලා දින්න තමයි පන්ති ෆස්ට් ෂයි එකේ එස්සයක් තියෙනවා සෙකන්ඩ් ෂයි එකේ තමයි පන්ති ඇවිල්ලා දෙන්නේ සෙකන්ඩ් ෂයි එකේ උ දිස්ත්‍රික්කේ 9 ගම්පහ දිස්ත්‍රික් 9 එකම එයා එකම මම හරිද එතකොට මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ එයා පළවෙනි ෂයි එකේ වැඩි එක එයා කරලා නැහැ ඔය ඉඳලා අහගෙන ඉන්නවා ඉතින් ඔය ඉතින් පවතිනවා හරිද ඔය පවතින්නේ නිකන් කොල්ලෝ සෙට් එකක් එක සෙට් වුණා ඔය ඉන්නවා මොකුත් කරන්නේ නැහැ ඉඳලා විභාගයෙන් හොම්බෙන් යනවා ඊට පස්සේ වැඩක් කරන්න ඕනි කියලා හිතෙන්නේ වැඩක් කරන්න ඕනි කියලා හිතලා ඔක්කොම ටික ඔය සියලු ගොන් වැඩ නවත්තලා පිළිවෙල වැඩක් කරන්න පටන් අරන් දැන් යානම් කියන්නේ එයා දවසකට සමහර දවස්වල දැන් මොනවා හරි පාර්ට් එක දැන් අද 28 පන්තියේ එයා කිව්ව බඩ කතන්දරයක් මේ සාමාන්‍යයෙන් මොනවා හරි දෙයක් බැයි නම් ඒක පුළුවන් කර ගැනීම සඳහා සෙකන්ඩ් ෂයි එකේදී සෙකන්ඩ් ෂයි එකේදී පුළුවන් කර ගැනීම සඳහා ඔක්කොම නෝට් ටික ඔක්කොම පෙරලාගෙන පැය 20 වැඩ කරලා දිනවලු දවසකට දවසට පැය 24 ඉන්නේ තියෙන්නේ පැය 20 වැඩ කරපු දවස් තියෙනවලු මේ ඒක පුළුවන් කර ගැනීම සඳහා හරිද ඒ කියන්නේ සාමාන්‍ය සමහර ළමයි මෙතන ඉන්නවා ෂයි එක පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් තනියෙන් වැඩ කර මුළු වෙලාවක කරත් පැය 20ක් එන්නේ නැහැ hina වෙන්න නෙමෙයි අඬන්න වෙන්නේ ඈ හරිද හරි ඒ හින්දා මේ කදනාතන් සදනාතන් හරි දැන් ඒ අමුතු කතන්දරයක් කිව්වේ දැන් කියන්නේ කතන්දරේ දැන් ෆස්ට් ෂයි එකේ S එකක් සෙකන්ඩ් එකේ A එකක් සෙකන්ඩ් එකේ රිවිෂන් නැවිල්ලත් නැහැ මුල් ටිකේ කරලා තියෙන්නේ අර ෆස්ට් ෂයි එකේ ඉතුරු වෙච්ච රෙකෝඩින් තියෙනවනේ හරිද ෆස්ට් ෂයි එකේ ඉතුරු වෙච්ච රෙකෝඩින් ටික බලලා ටියුට් ටික කම්ප්ලීට් කරලා ඒ විවරණ පොත් තිබුණාද අන්තිම හරියෙන් තිබ්බා ඒ ටික කරලා ඒවා මේවා කරලා ටිකක් ඉඳලා තමයි ඔය පේපර්ස් එහෙම ලියලා මේ පේපර් ක්ලාස් ඇවිල්ලා රිවිෂන් එකෙන් අමාරු පාඩම් වලට ඇවිල්ලා තමයි කරලා තියෙන්නේ. ඒක සෙකන්ඩ් ෂයි එකේ සම්පූර්ණයෙන්ම පරිශීලනය කරලා තියෙන අර ෆස්ට් ෂයි එකේ බැරි ඒ කියන්නේ ඉතුරු වෙච්ච වැඩ ටික. දිස්ත්‍රික් 9 වෙන්න පුළුවන් කියන්නේ එහෙම කරලා. ගම්පහ වගේ දිස්ත්‍රික් එක. මං කියන්නේ ඔයා වෙනස් වෙන්න ඕනේ. අර ඔය ඉන්නේ ඊට පස්සේ හරිද? අපි බැන හිටියේ ෆස්ට් ෂයි එකේ වැඩ කරන්නේ නැතුව සෙකන්ඩ් ෂයි එකේ වැඩ කරන්නේ උන් ගැන හරිද මේ එතකොට කතානාතන් ඒ හින්දා කියන්න දෙන්නේ ඔයා වැඩ කරන්න පටන් ගත්තොත් ඔයාට මේක කරන්න පුළුවන් ඔයාගේ හරි පොටෙන්ෂල් එක අන්ලොක් වෙන්නේ නැහැ ඔයා වැඩ කරන්නේ නැතුව පොටෙන්ෂල් එක අන්ලොක් වෙන්නේ නැහැ වැඩ කරන්න මොලේ හදාගන්න වැඩ කරන්න මේකට මහන්සි වෙන්න. හරි. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් 10 ඇතුළේ ඉන්න ගොඩාක් රෑන්ක්ස් ෆස්ට් ෂයි ළමයි ඈ. දැන් අපේ පන්තියේ හිටියා මට ඊයේත් කතා කරලා ගියා දිස්ත්‍රික් 5යි 7යි ඇවිල්ලා. තමන් හිතන්නේ තාම ලිස්ට් එකේ මට හරියට ඉලක්කම් මතක නැහැ 3 5 7 2යි 9 2යි එහෙම ඉන්නවා ඒ ඔක්කොම ෆස්ට් ෂයි. හරි. ඒ නිසා සාමාන්‍ය රෑන්ක් එකක් දානවා නම් බොහෝ විට දාන්න වෙන්නේ ෆස්ට් ෂයි. අර එක්සෙප්ෂනල් චරිතක තමයි සෙකන්ඩ් ෂයි එකේ රෑන්ක් එකක් දාන්නේ. හොඳ රෑන්ක් එකක්. හරි.
අර සෙකන්ඩ් ෂයි එකේ මොලේ පෑදිලා ඉන්න. හරිද? ඒ හින්දා මේ ගොඩක් වෙලාවට දිස්ත්‍රික් පළවෙනි රැන්ක් ටික ඇතුළේ ඉන්නේ ෆස්ට් ෂයි. අර අනිත් 9ත් අපේ පන්ති ඉන්නවා ඌත් ෆස්ට් ෂයි නේ අනිත් 9 මැත්ස් 9. බණ්ඩාරනායකගේ කොල්ලෙක් ඉන්නේ මැත්ස් 9. ඌත් ෆස්ට් ෂයි නේද? ෆස්ට් ෂයි. එතකොට මේ ඒ සෙට් එකම මේ ෆස්ට් ෂයි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය රෑන්ක්ස් දාන්නේ. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි රෑන්ක්ස් දාන්නවා අඩුයි එච්චරම. ඉඳලා හිටලා ඉන්නව දාන කට්ටිය. නමුත් ටිකක් අඩුයි. ඒ හින්දා කියන්න දෙන්නේ මහන්සි වෙලා වැඩ කරන්න. ෆුල් ඩම් එක දාලා වැඩ කරන්න. එහෙමත් චරිතයක් තමයි සෙකන්ඩ් එකේ තර්ඩ් එකේ රෑන්ක් එකට යන්නේ. හරි? හරි.